මේ කතා කරන මොහොත වෙනවිට කොත්තු රයිස් වල මිල රුපියල් 30කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ෂෝට් ඊට්ස් වල මිල රුපියල් 10කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ජනාධිපතිවරයන් ගන්න දැන් අපි තනකොළ පුන්නක්කුද කන්න බොන්න ඕනේ. ඔබතුමා ආවේ බඩු මිල අඩු කරනවා කියලා, ගෑස් මිල අඩු කරනවා කියලා. දැන් ඊයේ විදුලි බිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක මේ ලෝකේ යුද්ධයක් එහෙම නැත්නම් ලෝකේ ප්‍රශ්නයක් කියලා ඔබතුමා අත පිහදා ගන්න ඔබතුමාගේ රූකඩ පාලක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ආවේ මේ රට ස්වයං පෝෂිත කරනවා, මේ රටේ සිස්ටම් හදනවා. හැබැයි දවස ගානේ මේ වෙන වැඩ වලින් වෙන්නේ අපි කබලෙන් ලිපට වැටෙනවා. දැන් අපි කන්නේ මොනවද? හාල් වල මිල කීයද? අපිට හාල් කන්න පුළුවන්ද? පොල් වල මිල කීයද? පොල් කන්න පුළුවන්ද? ඉතින් කිසිම කලමනාකරණයක් නැතුව ලංකාවට අවශ්‍ය තෙල් ටික ගේන්න වැඩපිළිවෙලක් නැතුව. එතකොට මේ විදිහට මේ රටේ අපේ මිනිස්සු ප්‍රශ්න වල ඉද්දෙද්දි ඔබතුමාලා V8 වලින් ගිල බෑලවිලා කියනවා මේ තෙල් අර්බිනිමස්ම පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමාලාගේ මන්දිර වල ලයිට් දාගෙන කියලා අනිත් මිනිස්සුන්ට අර සාමාන්‍ය මිනිස්සු දාන ලයිට් දාගෙන ඉවලා ඉන්න ඕනේ. මං අහන්නේ මොකද්ද මේ කුණු හරපේ? මේ විදිහට වැඩ වෙද්දි මේ විදිහට එදිනෙදා රස්සාව කරන මිනිස්සු කොහොමද දීන්නේ කඩේකින් කන්නේ? ත්‍රිරෝදරත රියදුරේ උදාහරණයක් විදිහට ඒ හම්බු කරන ගානේ තව රුපියල් 30ක් වීදම් කරලා කෑවට පස්සේ මේ මිනිස්සු කොහොමද ගෙවල් වලට ගිහලා සල්ලි ටික දීලා පවුල නඩත්තු කරන්නේ? ඉතින් මේව තේරෙන්නේ නැද්ද? ඒ කාලේ ත්‍රිරෝදරත රියදුර නේද ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටියේ? මුළු ලංකාවම මාලිමාවට කියලා. දැන් මේ මිනිස්සු අතරමං වෙලානේ. ඉතින් අපි කියන කරුණා කරලා මේවා පාලනය කරන වැඩක් හදන්න. එහෙම නැත්නම් පඹේක් විදිහට ඔය පුටු ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ. ඔබතුමා ෆේල් කියන එක අපි එදා ඉල්ලම කියනවා. දැන් ඉතින් මේ රට ෆේල් නොකර කරන්න බැරි නම් දෙයියන් දාලා ඵලයන්.